තේරෙනවා. අර මෙතන තමයි කිව්ව පොත් එක. ඔයා කියන්නේ පිටින් මෙතන නිතරම සෙට් වෙනවා. ආයි ඔය දැන් තියෙනවා නේද? එතන බ්ලැක් කෝක් එකක් තියෙනවා. පිගානත් එක්ක අහන්න. අපි ගහනවායි. මෙතන බලන්න පොඩ්ඩක් කොහොමද කියලා මේ ස්පයිස් එකෙන් කොහොමද කියලා තනියක් ගත්තා කියලා. අන්න එකක් ගමු අනිවාර්යයෙන්. මොනවද සර්ලට ගේන්න ඕනේ? අද පඩි දවසේනේ බා විස්කියක් ගමු. ඒ විස්කිය? මේ මල්ලි පොරින් විස්කි තියෙනවද මෙතන? තියෙනවා. ඔව්. ඒකට අපිට ඕනේ පොරින් විස්කි එකයි. ඊළඟට බ්ලැක් කෝක් එකයි. මටන් කරි එකයි. බීෆ් කරි එකයි. ඔම්ලට් එකයි. හැබැයි ඉක්මනට දාන්න ඕනේ. හොඳයි මේ හොඳයි. මේ අයිස් කැට එහෙම එපා එපා. අයිස් කැට එපා. අයිස් කැටේවා මේ කොල්ලුන අපි දැන් නේ. දැන් මේ වගේ කොල්ලන්ට අයිස් කැට ඕනේ. හොඳයි. ඉක්මනට ගෙන්න මල්ලි හොඳේ. මචං අපේ නෝනා පඩි දවසට අඩියක් ගැහුවට අවුලක් නෑ. කිසි අවුලක් නෑ. නියමයි. අපේ නෝන මුළු පඩියම අරගෙන රුපියල් 3000ක් දෙන මාසෙම ජොලියෙන් ඉඳි කියලා මචං. මචං අපේ නෝනා පඩි දවසට විතරයි බා. ඊට පස්සේ ෆුල් කේස් තමයි. ඒකට මචං අපේ නෝන. උඹ කියන්නේ මට කියලා තියෙන්නේ දවස් 30 මාරි ගමන්න ඔයා බිව්වට අවුලක් නැහැ කියලා. හැබැයි වාහනේ ඩ්‍රයිවිං කරනවා නම් බොන්න එපා කියලා තියෙන්නේ. එයා කියන්නේ ඕගොල්ලෝ කෑව බිව්ව වගේ නෙවෙයිනේ. පාරේ යන මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ කියලා. මචං අපේ නෝනලා පිනට පහන වෙච්ච නෝනලා. අන්න නෝනලා. අඩෝ එමත් ගෑනු ඉන්නවද බා? එහෙමත් ගෑනු ඉන්නව බං. හරි එන කෝල්ලක් කරන් පෙන්න. සිම්පල්. මම අරගන්න කෝල්ලේ පොඩ්ඩක්. ඔන්න බලහන් අපේ නෝනා ඈ. ඩ්‍රින්ක්ස් යනවා. ස්පීකර් අපිට තැන්න එක. හෙලෝ හෙලෝ නෝනා. ඔයා කෑවද? අපි මේ පොඩ්ඩක් ලාවට සෙට් වෙන්න යන්නේ. අදත් පඩි අරගෙන ගියාද කණමද වගේ දීගෙන එන්න නේ කරන් බිල කපන්න ඇවිල්ලා තියෙන රෙඩ් බිල ඇවිල්ලා තියෙන්නේ ගෙදර බඩු මූට්ටු ඔක්කොම ටික අරගන්න ඕන පාට ඕෆ් නම් පාටි ගත්තා නම් ගෙදර වරෙන් මිනියෝ නේ තෝ මාව ඉන්න තැනට ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා පාඩි අරන් වරෙන් මිනියෝ මොකලම් බස්සා කොහොමද පිනට හම්බෙන්නේ ගෑනු? ඉල්ලන් කෑව නේද පිනට හම්බෙන්නේ ගෑනුන්ගේ? නෑ මචං. මේ මචං මං හිතන්නේ මේ ෆෝන් නම්බර් එක කොහෙද මචං? ඔව්. මේ අපි බොම් මචං. ෆෝන් නම්බර්.